මෙහෙමයි මේ කලින් ඉඳපු කෙල්ලව අතෑරලා දාලා ඊට පස්සේ මේ මෙහෙ එන්න ඕනවට මෙහෙමයි හිටගෙන වෙන වෙන නම්බර්ස් වලින් කෝල් ගන්න ගත්තා එක එක විදිහට කතා කරන්න ගත්තා මෙයාව කන්ටැක්ට් කරගන්න බැලුවා පස්සේ මම අන්තිමට ඉතින් එයාට පොඩ්ඩක් ආමන්ත්‍රණය කරා මගේ එක්ස්ලත් ලස්සනට ජීවත් වෙනවා පවුල් වෙලා මෙයාගේ එක්කෙනා මෙයාගේ මම කියන්නේ එක්ස්ලත් මෙයාගේ එක්ස්ලත් එහෙම ලස්සනට ජීවත් වෙනවා පවුල් වල ඉතින් හරි සතුටුයි කිසිම කෙනෙක් එක තරහක් නැහැ ඊට පස්සේ අපි ඕගොල්ලන්ට හිවරුවවෙ ගෙනත් දෙනවා මෙයාට කවුරු කොහොම මේ ලෝකේ මොකා කිව්වත් මටත් වඩා හිමාව විශ්වාසයි හරිද Hi guys. ඉතින් ඔයාලට කොහොමද? අපි හිතනවා ඕගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. අනිවාර්යෙන්. ඉතින් අද මේ වීඩියෝ එක ගේන්න හේතුව අපෙන් ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මේ Q&A එකක් කරන්න කියලා නේ. ඔව්. ඉතින් අපෙන් ප්‍රශ්න අහලා තිබ්බා ඒගොල්ලන්. ඉතින් අපි මේ හදන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අපි උත්තර දෙන්න තමයි හදන්නේ. ගොඩක් කට්ටිය අපෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ගොඩක් අය අපෙන් අහලා තිබ්බා අපේ ලව් ස්ටෝරි එක නේ. ගොඩක් කට්ටිය අපේ වීඩියෝස් වල එහෙම කමෙන්ට්ස් ආවිලා තිබ්බා. ඕගොල්ලන් දෙන්නගේ ලව් ස්ටෝරි එක මොකද්ද? කොහොමද පටන් ගත්තේ? මේ එහෙම කියන්නේ කියලා. ඉතින් අපි ඕගොල්ලන්ගේ තෝරගත්ත ප්‍රශ්න ටිකට ඕගොල්ලන් අහලා තිබ්බ ප්‍රශ්න වලින් අපි තෝරගත්ත ප්‍රශ්න දෙකකට අපි උත්තර දෙනවාද? මොකද නැත්තම් වීඩියෝ ගොඩාක් දිග වෙන හින්දා. අනිවාර්යෙන්. මේ ඉතින් අපි ප්‍රශ්න ටිකක් තෝරගෙන තියෙනවා. මුලින්ම එක්කෙනෙක් අහලා තිබ්බා අයියේ පිස්සු මේ පිස්සු කෝච්චිය හම්බුනේ කොහොමද කියලා. අයියේ පිස්සු කෝච්චිය කොහොමද හම්බුනේ? අයියගෙන් අහලා තිබුණේ. ඔව් කොහොමද හම්බුනේ? රයිට්. අයියේ මේ පිස්සු කෝච්චිය හම්බුනේ කොහොමදනේ? ඉතින් මට මේ අපි දෙන හම්බුනේ ඇත්තට Facebook එකේ. ඔව් අපි දෙන ඇත්තටම හම්බුනේ Facebook එකෙන් මේ ඉතින් ඇත්තටම මම්ම කියන්නේ නෑ මම මට ගලම පොඩක් දැන් අපෙන් අහලා තිබ්බනේ ගොඩක් කට්ටිය ලව් ස්ටෝරි එක මොකක්ද කියලා. ඉතින් මුලින්ම මේ ලව් ස්ටෝරි එක කියන්නේ මම මේ කියන්නේ මගේ යාළුවෙක් අපේ ගෙදර ආපු වෙලාවක මේ එයා සාමාන්‍ය හිරුස්ටා බලන කෙනෙක්. යාළුවගේ නම සමීත්. එයා හිරුස්ටා බලන කෙනෙක්. මම කොහොම හරි මේ කෑම එකක් හදා තමයි හිටියේ. කුකුල් මස්යක් හදා හිටියේ. හවරි එයා මෙයාගේ සින්දුවක් දැම්ම මෙයා හිරුස්ටාගේ ෆස්ට් ටයිම් සින් කරේ මේ අමුඩේ අමුඩේ සින්දුව තමයි මෙයා ඉස්සලාම කිව්වේ. මං ඒක දැකලා මට මෙයාව එන ක්‍රෂ් වුණා. ඒ කියන්නේ මෙයාගේ හිනාවට මම ආස වුණා. කොහොමද මෙයාගේ සින්දුව බලන්න ගිහිල්ලා මේ මම අර උයෝය හිටපු මස්සොද්ද එහෙම අඩිය අල්ලලා තිබ්බා. මට අදටත් මගේ යාළුවෝ ඒක ගැන කියනවා මං උයෝය හිටපු මස්සොද්දත් අඩිය අල්ලනකම් මම මෙයාගේ සින්දුව දිහා බලාගෙන හිටියා කියලා. කියන්නේ මට මේ මුලින්ම මෙයාව ක්‍රෂ් වුණේ මෙයාගේ මේ හිනාවට. මෙයාගේ හිනාව ඇත්තටම ලස්සනයි. මං කියන්නේ සාමාන්‍ය මෙයා පොඩ්ඩක් කරුඩි යන්නේ. අනේ මම උඩි යන්නේ බොරු කියන්න එපා. ඒ වුණාට මෙයාගේ හිනාව ලස්සනයි. ඉතින් මට මෙයාව ක්‍රෂ් වුණා. පස්සේ මම මේ Facebook එකේ මෙයාගේ දැන් හිමරු බ්‍රහ්මණ කියලා නේ ඒකේ තිබ්බේ. මම ඊට පස්සේ හිමරු බ්‍රහ්මණ කියලා Facebook එකේ සර්ච් කරලා බලනකොට මෙයාගේ මේ Facebook ප්‍රොෆයිල් එක ආවා. පස්සේ මම මෙයාට රික්වෙස්ට් එකක් දැම්මා. මම තමයි මුලින්ම මෙයාට රික්වෙස්ට් එක දැම්මේ. ඊට පස්සේ කොහොම හරි රික්වෙස්ට් එක දාලා දවස් 2-3කට විතර පස්සේ මෙයා මෙයාගේ ෆොටෝ එකක් දාලා තිබ්බ ස්ටෝරි එක. අර ඒකට තියෙනවානේ අර heart react, ha react, wow එහෙම අර react කරන්න. يعني ෆොටෝ එකට react කරන්න මැසේජ් එක යන්නේ නැති විදිහට මම ඒකට heart react එකක් දැම්මා. පස්සේ කොහොම හරි ඒකට heart react එකක් දැම්මට පස්සේ පහුවදානේ පහුවදා හරි පහුවදා වගේ මෙයා මේ මට මැසේජ් එකක් දාලා තිබ්බා ඩියර් ඔයා ඉතලිද ඉන්නේ කියලා අහලා. පස්සේ මේ ඇත්තට මං ඒ දවස්වල මේ මං අර කොණ්ඩේ සුදු පාට කරලා තිබ්බ හින්දා මම ඇත්තටම මෙයා තරගේ ඉන්නකොට මම ෂැම්පෝ එකක් හොය හිටියේ මේ මොකක්ද ඒ ෂැම්පෝ එක මේ ලංකාවේ මේ හොයාගන්න ටිකක් අමාරු වුණා මට. ඒක මේ මෙහි ඉතලි ප්‍රොඩක්ට් කරන්නේ මං මේ දැන් ඉතින් මම බැලුවා ෆොටෝස් වල හරියට කෙල්ලත් ලස්සනයි. ඉතින් මම නිකන් කතා බහ කරන මටත් පොඩි උමනාවක් ආවා. ඉතින් මමත් ඉතින් මැසේජ් එකක් දැම්මා මේ ෂැම්පෝ එකක ෆොටෝ එකක් යවලා ඩියර් මේ ෂැම්පෝ එක මේ ඔහේ තියනවාද කියලා. නෑ ඔය ඉස්සලා මුලින්ම දැම්මේ ඩියර් ඔය ඉතලි නේද ඉන්නේ කියලා. පස්සේ මමත් ඉතින් දැන් හරි දැන් මගේ ක්‍රෂ් එක දැන් මට මැසේජ් එකක් ආවා. මම ඉතින් ඒ වුණාට මට ඒක අර සතුටුයි වුණාට මම ඒක පෙන්නුවේ නැහැ. මම ඊට පස්සේ මෙයාට නිකන් අර
නිකන් දාන්නේ ඔව් ඉතලි ඉන්නේ කියලා දැම්මා. පස්සේ මෙයා මේ මට ෂැම්පූ එකක ෆොටෝ එකක් එවලා තිබ්බා. මේ ෂැම්පූ එක ඔහෙ ගන්න තියෙනවද කීයක්ද වෙන්නේ කොහොමද ප්‍රයිස් එක කියලා අහලා. දැන් මට මම දන්නවනේ දැන් ඔක Google search කරලා හොයාගන්න පුළුවන් දෙයක්. නමුත් මෙයාට මගෙත් එක්ක කතා කරන්න ඕන හින්දායිනේ ඕක මට එව්වේ කියලා හිතලා මම මගේ තියෙන අර මේකට මම කරපු වැඩේ Google search කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා බලු වැඩක් කරේ මට. මෙයාට යවුවා. මට ඇත්තටම මේ දවස්වලදී අර දන්නවනේ මම මෙයාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා යවුවා. ඊට පස්සේ මෙයා මේ කොහොම හරි එදා දවසේ ඒක ගැන විතරයි කතා කරේ. පස්සේ කොහොම හරි කතා කරේ නැහැ. අපි දැන් කියන්නේ මැසේජ් වලින් විතරයි. පස්සේ දවස් මටයි මගේ යාළුවටයි ඒ දවස්වල කොවිඩ් හැදිලා හිටියේ. අපි දෙන්න ගෙදර හිටියේ. කොහොම හරි අපිට කොවිඩ් හොඳ වෙලා දවස් 3-4කට පස්සේ අපි තුන්වෙනි වැක්සින් එක ගහන්න කලින් මමයි මගේ යාළුවයි පල්ලියට යන්න ගියා. පල්ලියට යන්න ගිය පල්ලියට ඇතුල් වෙන්න විනාඩි 2-3ක් වගේ තියෙනකොට මෙයාගෙන් කෝල් එකක් ආවා මට. ඊට පස්සේ කෝල් එකක් ඇවිල්ලා මෙයා මගෙන් ඇහුවා ඉතින් කොහොමද දැන් මම එයාට මැසේජ් කරනකොට මම කිව්වා අපිට කොවිඩ් හැදිලා ඉන්නේ කොහොම කියලා විස්තරේ. ඊට පස්සේ කෝල් එක ආවට පස්සේ මොනවද අපි කතා කරේ? අපි නිකන් විස්තරනේ. මෙයා මගෙන් ඇහුවා කොහොමද ඔයගොල්ලන්ට දැන් හොඳයිද? කියලා මම ඊට පස්සේ කිව්වා ඔව් අපි දැන් මේ පල්ලියට යන්නේ කියලා මම කට් කරලා පස්සේ මම මේ පල්ලිය එළියට ආවට පස්සේ මෙයාට මැසේජ් එකක් දැම්මා. මේ මොනවාද මං එළියට ආවා හැම කියලා. පස්සේ මෙයා මේ මට කෝල් එකක් ගත්තා. අපි කතා කර කර කොහොම හරි විස්තර කතා කර කර ගියා. වැක්සින් එකත් කරගෙන ඇවිල්ලා පස්සේ එදා දවසේ කොහොම හරි ආයේ අපි ඒ විතරයි එදායින් පස්සේ ආයේ කතා කරන එක මේ නැවතුණා. ඊට පස්සේ දවස් 2-3ක් විතර යනකම් අපි කතා කරේ නෑනේ. කතා කරේම නැහැ. ඊට පස්සේ අපි ආයේ කතා කරන්න ගත්තේ මෙයා ඔයා මේ කවුද බුද්ධික අයියලා ගෙදර ඉන්නකොටනේ. බුද්ධික අයියලා ගෙදර ඉන්න දවසේ මෙයාගේ යාළුවෙක්ගේ ගෙදරක ගිය වෙලාවට අසික අයියලා ගෙදර ගිය ගමන් බුද්ධික අයියලා ගෙදර ගියානේ. ඔව් එහෙ ගිය වෙලාවේ තමයි මෙයා ඊට පස්සේ මට කෝල් එකක් ගත්තේ අරගෙන ඉතින් අපි දෙන්න විස්තර කතා කරා. මෙයා ඒ දවස්වල හිටියේ මෙයාගේ කලින් affair එක බ්‍රේක්අප් වෙලා මේ හිටපු කාලේ. බ්‍රේක්අප් වෙලා කිව්වට මට මේ එතන පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒකත් මේ ප්‍රශ්නවල මේ පිළිතුරක් වෙයි කියලා හිතමු. මේ ගොඩක් අය මේ ඇත්ත ස්ටෝරිය දන්නේ නැහැ. ගොඩක් අය මම දැකලා තියෙනවා මේ වයිරල් ගිය වීඩියෝ වලත් මේ සෑහෙන්න මේ මඩ ප්‍රචාරයක් ගහලා තිබුණා. මේ මම දැක්කා මෙහෙමයි මේ කලින් ඉඳපු කෙල්ලව අතෑරලා දාලා ඊට පස්සේ මේ මෙහෙ එන්න ඕනවට මෙහෙමයි කියලා. මෙහෙම මම සල්ලි වස්සේ යන මිනිහෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් මේ මිනිස්සෙක්ට ආදරය කරනවා නම් ඒක මම හරි අවංකව කරන දෙයක්. අනිත් එක මම අද වෙනකන් මේ මනුස්සයාට වචනකින්වත් ඒ කියන්නේ මට ඉවස ගන්න බැරිම පාර එක පාරක් මම නම් ගම්මුකුත් කියන්නේ නැහැ. ඉවස ගන්න බැරිම පාර එක පාරක් මම මේ යමක් Facebook එකට දැම්මා. ඊට පස්සේ අද වෙනකන් මම මගේ යාළුවෙක් කියලා කෙනෙක්වත් කිසිම තැනක ඒ අදාළ ගෑනු ළමයාට මඩ ප්‍රහාරයක් ගහලා නැහැ. නමුත් මට දැන් අපේ මේ ළඟදී වීඩියෝ එකක් වයිරල් වෙලා තිබුණා. ඒකටත් ඇවිල්ලා ඇතැම් මිනිස්සු කමෙන්ට් දානවා මෙහෙමයි මේ හිරුස්ටා ගියාට පස්සේ මුලා අමතක කරා මේ කෙල්ලව අමතක කරා මෙහෙම. මම දකින්නේ මෙච්චරයි. අපි ආදරය කරනකොට අපි ආදරය කරන කෙනාවම නෙමෙයි බොහෝ දුරට කසාද බඳින්නේ. අනිත් එක තමයි විශ්වාසය. දැන් මෙයයි ආදරය කරනකොට මෙයාට මාව විශ්වාස නැත්තම් මට මෙයා විශ්වාස නැත්තම් එතන ඇත්තටම බැඳීමක් නැහැ. මට මෙයාව කවුරු කොහොම මේ ලෝකෙ මොකා කිව්වත් මටත් වඩා හිමාව විශ්වාසයි. හරිද? නෑ මං කියන්නේ ඇත්ත. ඉතින් විශ්වාසයක් නැති තැන මට ආදරයක් කියන දේ දැනෙන්නේ නැහැ. මට ඒ කෙනා කොච්චර හොඳද කොච්චර ලස්සනද කොච්චර සල්ලි තියෙනවද මට වැඩක් නැහැ. මට පැලේ හිටියත් එකයි රජමාලිගාවේ හිටියත් එකයි. ඉතින් මම ආදරය කරන මනුස්සයට ආදරේ. මට වංචාව කියන දේ පෙන්වන්නත් බෑ ගයිස්. මට බොරුව පෙන්වන්න බෑ. මං කැමැතිම නැති දෙයක් තමයි බොරු කියන එක. මට ඉතින් වතාවක් දෙවතාවක් තුන් වතාවක් බොරු කිව්වා. මට ඒක තේරුණා. කොහොම හරි ඉතින් ඒ ෆෑ එක මම බ්‍රේක් අප් කරන ගමන් ඉඳියේ. ඊට පස්සේ ওই අන අතර වාරයේදී තමයි මට මෙයාව හම්බ වුණේ. මට හිතුණා ඉතින් හිමා හොඳ කෙනෙක් කියලා. මම කතා කරා. මම කෙලිම අපේ ගෙදරත් එක්කත් මං අපේ අම්මත් එක්ක තාත්තත් එක්කත් අක්කලා දෙන්නත් එක්කත් කතා කරා. මං සාමාන්‍යයෙන් තනියෙන් ප්‍රශ්න විසඳ කරන මිනිස්සෙක් නෙවෙයි. මම මේ
තනියෙන් විසඳනවා. හැබැයි මං හැමදේම මගේ පවුලේ මගේ අම්මා තාත්තත් එක්ක මං කතා බහ කරනවා. මොකද යාළුවනේ මගේ බාරකාරයෝ. ඉතින් මම මේ අම්මේ තාත්තේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි කියලා. හරි පුතේ ඔයාට හිතෙන දේ කරන්න. ඔයා දන්නව නම් ඔයා හරි කියලා අපි ඔයාට මොකුත් කියන්නේ නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ එයාලත් මගේ ඇත්ත පැත්ත තේරුම් ගත්තත් මේ true story දන්න යාළුවෝ ඕන තරම් ඉන්නවා මගේ. නොදන්න මිනිස්සු දන්නේ නැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් අවසානයේදී මම මෙයාට එක තැනකදී මම ඉතුරට මම කියන්න ඉටවස කොමට දෙවනි දවසේ මෙයා මේ ආයක කියනනේ අපි කිසිම මගේ එක් කෙනෙක්වත් මෙයාගේ එක්කවත් අනේ කිසිම තරහක් නෑ ඇත්තරම තරහක් හම්බුණත් මම හිනාවෙලා කතා කරනවා මට තරහක් නෑ ඇත්තේ තරහ වෙලා වැඩන්න ගැලපෙන් නැති නිසාන අපි අයිවෙන්න එතකොට අදට මගේ එක්ස්ලත් ලස්සනට ජීවත් වෙනවා පවුල් වෙලා මෙයාගේ කෙන මෙයාගේ මං කියන එක්ස්ලත් මෙයාගේ එක්ස්ලත් එහෙම ලස්සනට ජීවත් වෙනවා පවුල් ඉතින් හරි සතුටුයි කිසිම කෙනෙක් එක තරහක් නෑ අන්න දැන් අපේ ලව් ස්ටෝරිය ඉතුරු ටික ඒකට චූටි දෙයක් එකතු කරනවා ඉතින් මේ එහෙම අපි දෙගොල්ලොම මගේ එක්ස්ලා ඔයාගේ එක්ස්ලා අපි සතුටින් ජීවත් වෙනකොට වටේ ඉන්නවා බලාගෙන පොඩි බලු පැටව ටිකක් අන්න ඒ උන් ටික බුරනවා මට ඇත්තටම උන්ට කියන්න තියෙන්නේ උන්ට ගල් ගහන්න නවතින්න අපිට වෙලාවක් නැහැ අපිට වැඩ තියෙනවා අපිට ගොඩාක් වැඩ තියෙනවා අපිට මේ ජොබ් එක කරන්න තියෙනවා අපිට ඊට අමතරව අපිට ආදරය කරන ඔයාලට ඔයාලව පිනවන්න මෙයා සින්දු කියන්න ඕන මම සින්දු කියන්න ඕන මට ආදරේ මිනිස්සුන්ව පිනවන්න හරි ඉතින් අපි දැන් අපේ ලව් ස්ටෝරි එකට යනවා අපි ඊට පස්සේ කොහොම හරි දෙවෙනි දවසේ පස්සේ මේ අපි කතා කරන්න ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක් කතා කරනවා. මෙයා සාමාන්‍යයෙන් මට එතනින් පස්සේ කියන්නේ හැමතිස්සෙම වගේ අපි දෙන කතා කරා. කොයි වෙලෙත් වගේ අපි කෝල් එකේ අපි කන්නෙත් කෝල් එකේ නිදාගන්නෙත් කෝල් එකේ. කියන්නේ කෝල් එකේම ඉතින් අපි ගොඩක් කතා කරා. කතා කරලා කොහොම හරි ජනවාරි 14 වෙනිදා ජනවාරි 14 වෙනිදා 2022 මෙයා මගෙන් ඇහැව්වා මට මෙයා කිව්වා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා මේ මං ඇත්තටම ඔයාට කැමති ඔයා මොකද ඒක ගැන කියන්නේ කියලා. කැමති නෙවෙයි මං කෙලින්ම කිව්වා ආදරේ කියලා. ආදරේ මෙයා මට ආදරේ මේ මං ඒකට මොකද්ද කියන්නේ කියලා. ඒකට චූටි දෙයක් කියන්න ඕන. එදා වෙච්ච සිද්ධිය වලට මතකද? මට මම මේ අර හිටපු තරගේ හිටපු තරගේ මම මේ බෑන්ඩ් එකේ බෝලාරේ බෑන්ඩ් එකේ ඉඳිද්දි මම ෂෝ වලට යනවා එතකොට වීකෙන්ඩ් එකේ මට ඉඳපු ප්‍රෝග්‍රෑම් එකෙන් මට ප්‍රශ්නයක් දැම්මා මේ මෙහෙමයි එහෙම ඕව යන්න බෑ එතකොට මෙහෙම තරගෙන් අපිට අයින් කරන්න සිද්ධ වෙනවා කියලා එහෙම මට පොඩි එකක් ආවා ඊට පස්සේ මම මේ හිත වේදනාව මම පල්ලෙහාට ඇවිල්ලා මම ගොඩක් මොකද මම ඒක මගේ ජීවිතේ මියුසික් මගේ ජීවිතේ වගේ මම ඒකෙන් මාව අයින් කරනවා කිව්වා නමුත් මාව අයින් කරේ නැහැ ඉතින් ඒක ඒ වෙලාවේ මෙයා ගොඩක් අවුලෙන් හිටපු වෙලාවේ මේ මම යත් එක්ක කතා කරගෙන ඉඳි පස්සේ ඒ අවුලෙන් හිටපු වෙලාවේ තමයි මගෙන් ඒ විදිහට ඇහැව්වේ. ඒ වෙලේ මගේ ළඟ ඉඳියේ මේ මයිත් එක වචනයක් හරි කතා කරන්න හිමා විතරයි. මේ ඉතින් කොහොමහරි මේ මම කිව්වා මම ඔයාව දැනගෙන බොහොම ටික කාලයයි. එතකොට මට ඔයාට කැමති වෙන්න බෑ. මුලින්ම මට ඔයාට කැමැත්ත දෙන්න බෑ. මොකද මම ගොඩක් මගේ කලින් ෆෑගේ ගොඩක් ලොකු කට්ටක් ආපු කෙනෙක් ඉඳලා මම ඒ විස්තර මෙයාට ඔක්කොම හැමදේම කියලා තිබ්බේ. පස්සේ කොහොම හරි පෙබරවාරි 19 වෙනිදා මම කිව්වා මෙයාට හරි මං ඔයා ටිකක් අඳුරගත්තා මම ඔයාට කැමති නමුත් මම ඔයාට ආදරේ නෑ. මොකද මට එකපාරට මිනිස්සෙක්ට ආදරේ කරන්න බෑ. මට ඔයාව තව අඳුර ගන්න ඕනේ. මං ඔයාව ඇස් දෙකට දකින්න ඕනේ. ඔයා මොන වගේ මිනිස්සෙක්ද? මං ඔයාව අඳුර ගන්න. ඒ කියන්නේ ඇත්තටම දකින්න ඕනේනේ අපි මේ කෙනෙක්ට ආදරේ කියන්න ඒ කෙනාව දැකලා ඉන්න ඕනේ. මං කිව්වා මං ඔයාට ආදරේ නැහැ. නමුත් මම ඔයාට කැමතියි. මොකද මෙයාගේ ගොඩාක් හොඳ ගති ගුණ තියෙනවා. හොඳ කියන්නේ මෙයා හරි කතා කරනවා. හරි ලස්සනට කතා කරනවා. එනි මෙයා ටක් ගාලා කෙල්ලෝ අල්ලන්න පුළුවන්. මම දැන් ආහෙම අල්ලන්නේ නෑනේ මම. කොහොමරි මේ කොහොමරි මම ඉතින් පෙබරවාරි 19 වෙනිදා මෙයාට ඒ විදිහට කැමතියි කිව්වා. මම ඒ වෙනකොට අගෝස්තු ලංකාවට එන්න හිටියේ. අගෝස්තු මාසේ 2022 කොහොමරි අගෝස්තු මාසේ මම ලංකාවට යන්න කලින් අපේ අම්මි පෙබරවාරි මාසේ ලංකාවේ හිටියේ. මං අම්මියාට කිව්වා අම්මියෝ මෙහෙම දෙයක් තියෙනවා මං එයත් එක්ක මේ වගේ කාලයක් කතා කරා. මෙයා මගෙන් මෙහෙම හැව්වා මම එයාට කැමතියි නමුත් මං එයාට ආදරේ නැහැ. ඔයා ලංකාවේ ඉන්න හින්දා ඔයා පොඩ්ඩක් ගිහිල්ලා එයා ගැන බලන්න. එයා හොයලා බලන්න එයා මොන වගේ කෙනෙක්ද කියලා බලන්න කියලා. පස්සේ කොහොම හරි අපේ අම්මි එක දවසක් මෙයාව හම්බෙන්න ගිහිල්ලා තිබ්බා.
හම්මට ගිහලා යාළුවා දෙන්නා ඉතින් පොඩක් කතා කරලා අපේ අම්මියට ඇවිල්ලා කිව්වා මේ පුතේ කතා බහින්නම් හොඳයි හැබැයි ඔයාලා දෙන්න හොඳට අඳුරගෙන මේ බලන්න කොහොමද ඔයාලා දෙන්නව ගැලපෙනවද නැද්ද කියලා. පස්සේ කොහොම හරි අපි ඒ කාලෙත් තියාගත්තා අපි දෙන්නට අඳුරගන්න. කොහොම හරි මම අගෝස්තු මාසේ ලංකාවට ගිය වෙලාවේ අපි දෙන්න එකට තමයි ජීවත් වුණේ. අපි ඊට පස්සේ මේ අඳුරගත්තා හොඳට අපි දෙන්නගේ මොනවාද ගැලපෙන තැන් අපි දෙන්නේ මොනවාද නොගැලපෙන තැන් කියලා අපි අඳුරගත්තා. අඳුරගෙන පස්සේ කොහොම හරි මම එන්න බැලුවා මුලින්ම ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මොකද කළුද සුදුද කියලාවත් අපි දැනගෙන ඉන්න ඕනේ නේ ආදරේ කියන්න. පස්සේ කොහොම හරි මම මෙයාට අගෝස්තු මාසේ මං කිව්වා යාට ආදරේ කියලා. මොකද මට මෙයාව සෙට් වුණා. ඒ කියන්නේ මෙයා මට ට්‍රීට් කරන විදිහ මෙයා කියන්නේ මම වාහනයෙන් බහිද්දි වුණත් එයා ඇවිල්ලා මට දොර ඇල්ල දෙනවා. මං කොහේ හරි ගියාම වුණත් එයා ටක් ගාලා ඇවිල්ලා මට දොර ඇල්ල දෙනවා. පුටුවක් ඇදලා ඉඳ ගන්න දෙනවා. ඒව කියන්නේ හරිම කෑරින් මෙයා. මාරම කෑරින් කෙනෙක්. ඉතින් මං ඒ වලට හරි කැමතියි. මගෙත් එක්ක මෙයා හැමතිස්සෙම කොයි මම මෙහෙ ආව වුණත් මගෙත් එක්ක හැමතිස්සෙම කෝල් එකේ ඉන්නේ. කියන්නේ මෙයාටම තමයි වුමනාව තිබේ. මට ඇත්තටම කෝල් එකේ ඉන්න සමහර වෙලාවට තියන්න වුමනා වුණත් මෙයා මගෙත් එක්ක හිටපු නිසා අපි දෙන්න ඉතින් කොහොම හරි කෝල් එකේම හිටියා. කොහොමරි ඔය විදිහට අපි සමහරක් වෙලාවට යාළුවෝ ඇහුවා උඹට කරදරයක් නැද්ද උඹට වදයක් නැද්ද ඔය කියලා. වගේමත් ඒව අහලා තියෙනවා. නෑ අපිට ඒක ඇත්තටම කරදරයක් වෙලා නැහැ. මොකද මේ අපි දෙන්න ඉතින් ඒ කාලේ හරිම ආදරේ. අපි දෙන්නම ආදරේ හොයපු දෙන්නෙක් නිසා අපි දෙන්නට ඒ වෙලාවේ ඕනෝනේ අපි දෙන්නත් එක්කම ඉන්න. අපි නිදාගත්තේ කෝල් එකේ එක දවසක් අපේ කෝල් එකක් තිබ්බ පැය 24ක කෝල් එකක ස්ක්‍රීන්ෂොට් එකක් අපි නිදාගත්තේ කෑවේ බිව්වේ ඇඟ හේදුවේ නෑවි කරේ හැමදේම අපි ඉඳගෙන කෝල් එකේ වීඩියෝ කෝල් එකේ නෙමෙයි ඔඩියෝ කෝල් එකේ ඉඳගෙන හැමදේම කරේ මේ ඉතින් ඔය විදිහට තමයි අපි දෙන්න අඳුරගත්තේ සහ අපි දෙන්න යාළු වුණේ. හරි ඔන්න අපි අඳුරගත්ත විදිහ කිව්වා ඔයගලන්ට යාළු වෙච්ච විදිහත් කිව්වා අපිට තිබ්බ ප්‍රශ්නත් කිව්වා. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බා ආයේ ඔයාලගේ FAIR එකේ ප්‍රශ්න විසඳගත්තේ කොහොමද? අයියට වෙන ගර්ල්ස් ලගේ ප්‍රශ්න තිබ්බේ නැද්ද? අම්මෝ අයියාගේ පැත්තෙන් නැති වුණාට අයියා හිරුස්ටා ඉන්න කාලේ මාරම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ කියන්නේ කෙල්ලන්ගේ කියන්නේ මෙයාට ගොඩාක් සෑහෙන්න මැසේජස් ආවා සහ මට මතක හිටිනම ප්‍රශ්නයක් විදියට උනේ එක ළමෙක් පොළොන්නරුව පැත්තේ පොඩි ගෑනු ළමෙක් ඒ ළමයා මෙයාට ලව් කරන්න අරගෙන තිබ්බා. මෙයා කියන්නේ පිස්සුවෙන් වගේ මෙයාට ලව් කරන්න අරන් තිබ්බා. වීඩියෝ හදවනවා එක නම්බර්ස් වලින් කතා කරනවා මැසේජ් දානවා. මෙයා මට ඕක කිව්වා. පස්සේ මම ඒ ළමයාට කියන්නේ මුලින් මම මුකුත් කියන්න ගියේ නැහැ කොහොමද මට තේරෙනවා ටිකක් මෙයා ඕව යනවා කියලා. පස්සේ මම එයාට මැසේජ් එකක් දැම්මා අනේ නංගි මම හරි ආදරෙන් දැම්මේ මෙයා දන්නවා මේ අනේ පැටිව මං හරි බයයි ඔයාගේ හිත රිදෙයි කියලා. මොකද අයියා කවදාවත් ඔයාට ආදරය කරන්නේ නැහැ. මේක නිසා ඔයා අයියට කතා කරන එක නවත්තන්න කියලා. ඊනොස්සේ ඒත් එයා කතා කරන එක නැවැත්තුවේ නැහැ. එක දිගටම වෙන නම්බර්ස් වලින් කෝල් ගන්න ගත්තා. එක විදිහට කතා කරන්න ගත්තා. මෙයාව කන්ටැක්ට් කරගන්න බැලුවා. පස්සේ මම අන්තිමට ඉතින් එයාට පොඩ්ඩක් ආමන්ත්‍රණය කරා. ඒක තමයි මට මතක හිටින ප්‍රශ්න. අපි දෙන්නගේ FAIR එකට ගොඩාක් ප්‍රශ්න ආවා. නමුත් අපි දෙන්නේ හැමදේම කතා කරගෙන විසඳගත්තා. විශ්වාසය කියන දේ තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් අපි රණ්ඩු කරා ගොඩක් රණ්ඩු කරමු තැන් තිබ්බා. තැන් තිබ්බා. සෑහෙන දේවල් වුණා. නමුත් අපි දෙන්න තේරුම් ගත්තා අපි දෙන්නට ආදරේ කියලා. ඒක නිසා අපි දෙන්න අදටත් මේ විදිහට ඉස්සරහට යනවා. මේක බලනවා නම් කවුරු හරි ආදරය කරන දෙන්නෙක් හෝ වේවා කසාද බැඳපු දෙන්නෙක් වේවා මෙහෙමයි මම ඇවිල්ලා මේ මහා පොරක් නෙමෙයි. ඒ වුණාට විශ්වාසය කියන දේ රකින්න. අනිවාර්යයි. ඒක මාරයි. කොච්චර කට්ටිය ආවත් මගේ ඇඟට ආවත් මම එහෙම ගියේ නෑ. ඒ වගේම මම දන්නවා හිමායාගේ එහෙම තැන් තිබ්බා. ඒ වුණාට අපි දෙන්න ඩිස්කස් කරා. මම කෙලින්ම කියපු අවස්ථා තියෙනවා නංගි මට කතා කරන්න එපා මට ගර්ල් කෙනෙක් ඉන්නවා. මම කැමති නෑ හොරා කන්න හොරෙන් කන්න මම එහෙම ආස නෑ. මම ආදරය කරන්නේ එක්කෙනෙක්ටද එයා ඉන්නකම් වෙන අය පස්සේ යන්නේ නෑ. හරි. ඊට පස්සේ ආය අහලා තිබ්බා අපේ නංගි ලංකාවට එන්නේ නැද්ද කියලා. ලංකාවට එන්නේ අපි 2027 මොකද අපි දෙන්න එන්ගේජ්මන්ට් එක විතරයි තාම ගත්තේ. ඉතින් අපි 2027 ලංකාවට එනවා අපි දෙන්නගේ වෙඩින් එක ගන්න. අන්න ඒකටත් උත්තර දුන්නා. ඊට පස්සේ ආය අහලා තිබ්බා අපි දෙන්නගේ වයස කීයද කියලා. වයස කියන්න දැන්. මට ඇවිල්ලා යාළුවනේ
96 තමයි මගේ ඉපදුණු වර්ෂය. එතකොට 96 ඉඳන් දැන් 2025ට කීයද? 29ක් විතර. 29ක් වෙනවා මෙයාට දැන්. මට දැන් මේ අවුරුද්දට 2026ට 28ක් වෙනවා. එතකොට මට 28යි, මෙයාට 29යි, 30යි. මට 30යි. මෙයාට 30යි, මෙයාට 30යි. ඊට පස්සේ ආය 30 වෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් වලට. ඔව්. තාම 29යි. ආය අහලා තිබ්බා ඔයාලා දෙන්න ඉන්න රට කොහෙද කියලා. අපි දෙන්න ඉන්නේ කොහෙද? ඉතලි වල. අපි දෙන්න ඉන්නේ ඉටලි මිලාන් වල. ඊට පස්සේ ආය අහලා තිබ්බා අපි දෙන්නගේ affair එකට කොච්චර කල්ද කියලා. අපි දෙන්නගේ affair එකට මේ පෙබරවාරි 19 වෙනිදාට අවුරුදු 4ක්. අපි දෙන්නගේ affair එකට අපි දෙන්නේ අපේ love affair එකට. ඊට පස්සේ ආය අහලා තිබ්බා දෙන්න 3 දෙනා වෙන්න කැමති නැද්ද කියලා. කැමති යෝගද කැමති නැද්ද? කැමති. ඇත්තටම දෙන්න 3 දෙනා වෙන්න කැමති. නමුත් අපි තාම එන්ගේජ්මන්ට් එක විතරයි ගත්තේ. ඒක නිසා අපි වෙඩින් එක ගන්න ඕනේ. වෙඩින් එක අරගෙන ඊට පස්සේ අපි ඕගොල්ලන්ට හිවරුවවෙක් ගෙනත් දෙනවා. හරි. ඊට පස්සේ තව මොනවාද තිබ්බේ අපිට ප්‍රශ්න? ඒ ටික තමයිනේ. ඔව්. ඒ ටික තමයි අපිට තිබ්බ ප්‍රශ්න. මොකද්ද මේ මොකක් හරි අහලා තිබ්බානේ. කොහෙද තිබ්බේ කියලා මට මතක නැහැ ඒක. මොකද්ද කියලා මට මතක නැහැ. කොහොමද ප්‍රශ්න තිබ්බද? හරි. මේ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙන්න මං හිතනවා ඔයාලා අහපු ප්‍රශ්න වලට අපි හරියට උත්තර දුන්නා කියලා සහ කිසිම කෙනෙක් මේ වීඩියෝ එක බලලා හිතරිත්ත ගන්න එපා, මනාප කම්මැති කරගන්න එපා. අපි ඕගොල්ලන් හැමෝටම ගොඩක් ආදරෙයි. අනේ මට බයින්නේ උන්ටත් ආදරෙයි. ඔව්. ඉතින් අවසාන වතාවට අපිට කියන්න තියෙන්නේ ආදරය කරන හැමෝටම අවංක වෙන්න, හැමෝ එකම ආදරෙන් ඉන්න සහ අපි ජීවත් වෙන්නේ බොහොම පොඩි කාලයයි. හැම වෙලාවෙම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න. hina වෙලා ඉන්න. අපි දන්නේ අපි හෙට මැරෙයි කියලා. ඒක නිසා ඕගොල්ලන් ආදරය කරන කට්ටියට විශ්වාසවන්තව ආදරෙන් සතුටින් හැමෝම ජීවත් වෙන්න කියලා අපි ඕගොල්ලන්ට විශ් කරනවා. ප්‍රශ්න රණ්ඩු අපි අතරත් නැතිව නෙමෙයි. ඒවා වෙනවා. ඒවා විසඳගෙන ඒවා සාමාන්‍ය දේවල් සම්බන්ධයක් ඇතුළේ. ඉතින් හැමෝම ආදරෙන් ජීවත් වෙන්න කියලා අපි ඕගොල්ලන්ට ආදරෙන් කියනවා. ඉතින් ඔන්න අපි ඕගොල්ලන් හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි දන්නේ නැහැ ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වේද කියලා. සමහර විට ප්‍රෑන්ක් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඕගොල්ලන් හැමෝටම ගොඩාක් ආදරේ. ජය වේවා. බුදු සරණයි. ජේසු පීඨයි. තව දෙයක් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට අපේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයගොල්ලන් bell icon එක click කරලා තිබ්බොත්. ඉතින් TikTok follow කරන්න. අනිවාර්යෙන් TikTok සින්දුවන්ඩ. අනිවාර්යෙන් අපේ TikTok එකත් follow කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන් හැමෝටම අපි ආදරේ. එහෙනම් බුදු සරණයි. ජේසු පීඨයි. Bye.